ආයි කොල්ලෝනේ කොහමද අද මම වීඩියෝ එක ගෙනාවේ මේ මට කමෙන්ට් වලින් මක්ෂ ප්‍රශ්න වගේක් දාලා තිබ්බා ඒවලට උත්තර ගන්න තමයි අද මම මේ වීඩියෝ ගෙනාවේ මේ මුලින්ම කතා කරු ගොඩක් අය ආහාර ප්‍රශ්න තමයි පල්ස් එකේ 160 ප්‍රීමියම් එක හොඳයිද version 2 එක හොඳයිද කියලා ගොඩක් අය දාලා තිබ්බා. මේ එහෙම දෙයක් තියෙනවා. version 2 එකට වගේ යනවට වඩා පල්ස් එකේ අලුත් ප්‍රීමියම් එකට යන එක හොඳයි. මේක මගේ මම පරිවර්තන දෙේ ඔයාලට පරිවර්තන කියන්නේ ස්පීඩ් එකක් ගන්නම ඕනේ නම් ගන්න. මේක ඔයාලගේ ආසාවනේ. පොඩ්ඩක් කේන්දේ බලනකොට දැන් F-Fit එකේ තියෙන දේවල් බලමුකෝ. F-Fit එක සාමාන්‍යයෙන් 2017 17 තමයි මැනුෆැක්චර් කරේ. ඒ සියක ඔප්ෂන්ම තමයි මේ 2025 තියෙන්නේ. ඉස්සි දෙයක් වෙනස් වෙලා නැහැ. ඒ තියෙන මේවා ටිකම තමයි 2017 17 ටිකම තමයි 2024 තියෙන්නේ. මේ වාපස් එකේ බලනකොට 2017 වලට වඩා පල්ස් එක රිලීස් කරන 2017 බයික් වලට වඩා 2025 මේන අලුත් බයික් එක ප්‍රීමියම් එකේ ස්පෙක් එක ගොඩක් වැඩි. well ABS එනවා. up and down shock එක එනවා. එතකොට අලුත් මීටර එනවා ඩිජිටල් මීටර. ඒක අලුත් ටෙක්නොලොජි එක. ඒ වගේ ගොඩක් ඔප්ෂන් තියෙනවා. මේ version 2 එකේ ඒ වගේ ස්පේස් එකක් නැහැ. ඉතින් මම හිතන විදිහට මම රෙකමන්ඩ් කරන්නේ පල්ස් එකේ අලුතෙන් එන N1 ප්‍රීමියම් version එක මේ version එක හොඳයි. ඔයාලා මේ මොඩල් එක නැතුව අලුතෙන් එන ප්‍රීමියම් මොඩල් එක ගන්න. අපේ අලුත් එකනේ. පොඩි ප්‍රයිස් එකේ පොඩි වෙනසක් තමයි තියෙන්නේ ප්‍රීමියම් එකේ. version 2 එකයි පල්ස් එකේ N1 ප්‍රීමියම් එක අදින් ගත්තොත් මට රෙකමන්ඩ් පල්ස් එකේ N1 ප්‍රීමියම් එක. ඒකට තව අය දාලා තිබ්බා NS 200 එකට හොඳ MT15 එකද කියලා. ගත්ත කටට මම නම් කියන්නේ NS 200 එක හොඳයි. අරක 160 මේක 200. ඉතින් බැලුවම ඉතින් කොහොමත් පල්ස් එකේ ඉස්සරහින් ඉන්නවා කියලා පේනවනේ. මේ සෝට ජැකට් අර වගේම ඩුවල් channel ABS එනවා. ජැකට් ඉස්සරහා ABS දෙන්නේ. මන්දක විදියට සිංගල් ABS එකේ අලුත් ටොප් එක එනවා යාගේ අප් ඇන්ඩ් ඩවුන්. මීටරේ පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. එතකොට තව තියෙනවා බැලන්ස් එක අතින් ගත්තොත් MTA balance. මොකද MTA බර අඩුයි මේ NS 200 එකට වඩා. ඒක බර අතින් ගොඩක් අඩුයි මේ MTA. ඒ බැලන්ස් එකත් ගොඩක් තින්නේ මේ MTA තමයි. ඔයාලට බැලන්ස් එක ඕනේ නම් කොටපොල්ල ඕනේ නම් MTA එකට යන්න. ඔයාලට ස්පීඩ් එක වගේ ඕනේ නම් පල්ස් එකකට යන්න 200 එක. ඒ දෙකේ ලොකු වෙනස්කම් නැහැ. මේ අමුතුවෙන් ඉතින් කියන්න ඕනේ නැහැ. ඒක ඔයාලා දන්නවනේ ඒක එකනේ. ඒකේ මම ඒ දෙකෙන් තෝරගන්නේ MT15 එක. NS 200 ට MT15 එක තමයි මම තෝරගන්නේ. මොකද මම ඒ කියන අර හැන්ඩල් එක ඉන්නේ පර්ණ හැන්ඩල් එකමයි. මම ඒකට කැමති නැහැ. ඒතොර ටැන්කිය තියෙනවා ගොඩක් උසයි. ඩිස්ක් බ්‍රේක් ජැක් ගවම මේ පොඩක් ඉස්සරහටම ගොඩක් අමාරුයි අපිට මේ වදින්න බලනවා. මේ සහ ඒකේ බර ස්පීඩ් එක අර ඒක ඉස්සර දෙන්නේ MT කියලා මම නම් තෝරගන්නේ. මේ ඔයාලගේ කැමැත්ත අනුව ප්‍රයිස් එක අනුව කියන්නේ මේක තියෙනවා ප්‍රයිස් එක ගත්තාම ලක්ෂ 3-4ක් විතර වැඩි MT එකට. එතන ප්‍රශ්නකුත් තියෙනවා. මම ගන්න නිසා මම යන්නේ MT එකට. කොහොමද දෙන්නේ යනවා පොඩ්ඩක් අඩුයි මොකද ප්‍රයිස් එකත් එක්ක.
දැක්ක මේ දවස්වල Facebook එකේ ගෲප් වලින් එයා වෙනවා මේ පල්ස් 120කට බැනලා මේ අර බයික් එකක් තිබ්බ ඇක්ටිව් ෆ්‍රෙෂ් එකක් ඒකට මේ මාර බඩ ප්‍රමාණයක් ගන්න එමයයි මේ ඒ ඇදින විදියට සාමාන්‍යයෙන් කෝකියක් ඇද වෙන්න පුළුවන් පල්ස් එකද FZ එකද ND ද හීරෝද හොන්ඩා එකේද එහෙම නැහැ හරියට පාරක් ඇදුනොත් ඕනම බයික් එකක් ඩැමේජ් වෙන්න පුළුවන් ඔය ඉතින් ඔය ගොඩක් කට්ටිය ඉතින් මේ පල්ස් එක මොකද මාකට් එක කරලා තියෙන්නේ 50කට යාකර අනිවාර්යෙන් පල්ස් එකේ මාකට් එක අල්ලලා තියෙන්නේ හරිද මේ ඒක නිසා ගොඩක් කට්ටිය මඩ ගන්න තමයි ඔය වැඩේ කරන්නේ ඔයාලගෙන් ඒ දේවල් අහලා ඔයාලගේ දැන් ඔයාලා ගන්න බයික් එක ආසාවෙන් ඉන්නේ මේක නම් ඔයාලා ඒ කවුරුත් කියන දේවල් අහන්න එපා ඔයාලගේ සල්ලි ඔයාලා නම් පදින්නේ ඔයාලා පරිස්සමට පදිනවනේ ඉතින් ප්‍රශ්නයක් නැහැ අනිවාර්යෙන් සේෆ්ටි ෆස්ට් මොකද බයික් කියන කැටගරිය තමයි ඇක්සිඩන්ට් එකක් වුණොත් ඩැමේජ් වෙන්න වෙන්නේ හරි දැන් ඔයාලා පරිස්සමෙන් පදිනවා නම් මේ සෙල්ලම් දාන්නකෝ ටේප් එකේ බාර යනවා කිසි ප්‍රශ්නයක් නැහැ ඔයා ඕන බයික් එකක් ගත්තත් හරියට ඇක්සිඩන්ට් එකක් ඕන එකකට ඇදෙනවා තමර කච්චි කියලා තිබ්බා මේවා මේ පරණ යකඩ මුගල් හදන්නේ පරණ මේ පරණ ප්ලාස්ටික් ජගල් හදන්නේ අඩුම තරමේ මැනුෆැක්චර් කරන තැනකටවත් ගිහිල්ලා නැහැ දුක්තර මැනුෆැක්චර් කරන වීඩියෝ එකක්වත් බලලා නැහැ හරි ඔයාලට ඕන තරම් තියෙනවා YouTube එකේ මැනුෆැක්චර් කරන්නේ හරිද ඔයාලා බයික් එක ගන්න කලින් ෆයිල් බලන්න ඒ වගේ තැන් වලට ගිහිල්ලා මැනුෆැක්චර් කරන්නේ කොහමද ඒතර ඔයාලට අයිඩියා එකක් ගන්න මේක කොහොමද හදන්නේ කියන්නේ ඒක නිසා ඔය කවුරුත් කියන දේවල් අහන්න එපා ඕන කෙනෙක් ඕන විදිහට ෂෙයා කරපු දේ ඒවා හිතන්න දෙයක් නෑ ඒවා හිතන්න ඕන ප්‍රශ්න නෙවෙයි තව දෙයක් මට ඔයාලට කියන්න ඕන මේ මගේ වීඩියෝ බලන්නේ ගොඩක් මේ අවුරුදු 16ත් 24ත් අය මොකද මේ පල්ස් එක වීඩියෝ බලන්න ඉතින් ගොඩක් කවුම කොල්ල තමයි මේ මේක ගාරන් කියන්නේ ගන්න ඉතින් මේ බයික් කාලයක් ඉම්පෝට් කරේ නෑ ලංකාවට මේ එන්නාම ඉතින් පල්ස් එක නේ මුලින්ම ආවේ ඉතින් පල්ස් එක තමයි කොල්ල ගොඩක් ඇදුනේ ඉතින් පල්ස් එකේ බාගට් බය කොහොමද මං වගේ මාකට් එක අල්ලලා දෙන්න ආයෙත් ඒක හොල්ලන්න බෑ මේ මාකට් එක කඩන්න තමයි එක එක විදියට දාන්නේ එක්සා ඔයගොල්ලෝ වගේ හිමක් එපා ඔයාලා අතකට ගන්න ඔයාලා මම අපේ පල්ස් කොල්ලෝ ඉන්න මම ගෲප් එකක් හදලා දිනවා ඒක තමයි මේ ඔය දැන්ට මෙම්බර්ස්ලා 150කට කිට් වෙන්න ඉන්නවා මේ ඔයාලත් ඒකට ඇඩ් වෙන්න මම මේ පරින් කමෙන්ට් එකේ පින් කරලා තියන්නම් මේ ගොඩක් ප්‍රශ්න කතා වෙනවා ඒකේ ඔයාලට හිතන්න මොකක්ද බයික් ප්‍රශ්න කරන ගාරෙන් ඒ ගෲප් එකට වැඩ දාලා මේ මෙමය කිව්වම අනිවාර්යෙන් ඒකේ හොඳ කොල්ලෝ පැත්තක් ඉන්න අනිවාර්යෙන් ඒගොල්ලෝ කියලා දෙනවා හැමදේම මොකද මම බලනවානේ හැම වෙලේම ගෲප් එකේ කවුරුත් එමෙ ලොක් තින් දාන්නේ නැහැ ඒතර රණ්ඩු සරුවල් නැහැ පට්ටම හොඳ කොල්ලෝ පැත්තක් ඉන්නේ පල්සර් මේ ගෲප් එකේ ඔයාලා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒකට දාන්න මේ ගෲප් එකට ඇඩ් වෙලා ඕනම ප්‍රශ්නයකට කොල්ලෝ ඉන්න උත්තර දෙන්න ඔයගොල්ලෝගේම තමයි තව අහලා තිබ්බා මේ ගොඩක් අය මැසේජ් දාලා තිබ්බා අපේ ගෲප් එකේ තිබ්බ දේවල් මම කියන්නේ හතරෙන් පස්සේ තමයි කෙනෙක් දෙන්නේ තමයි මේ වීඩියෝස් වලට කමෙන්ට් කරලා දාලා තිබ්බේ මේක ගෲප් එකේ නම් මේ ඒක නම් පොඩ්ඩක් අස්සරට යනවා මේ දවස්වල ඉතලාකට එක්ක ඔයිල් ලෙවල් එකේ ලයිට් එක පත් වෙනවා නැත්නම් එන්ජින් ලයිට් එක පත් වෙනවා නැත්නම් ABS එකේ ලයිට් එක පත් වෙනවා ඒකට මේ මටත් දෙපාරක් තුන් පාරක් ආවා ඒ විදිහටම මම ඊට පස්සේ බයික් එක රීස්ටාර්ට් කරා හරිද ඔයාලටත් ඒ වගේ මොකක් හරි ලයිට් එකේ කියන්නේ ලයිට් එකකින් ටික වුණොත් ඔයාලා පොඩ්ඩක් මේ විදිහට කරලා බලන්න හරිද බයික් එක නතර කරලා එන්ජින් එක يعني යතර ඕෆ් කරලා මෙතන ඔන් එකේ තියන්න හරි ඊපස්සේ යතර ඔන් කරලා ඉවරලා තප්පර 10ක් වගේ දිනවල යතර ඕෆ් කරා
යතුර ඕෆ් කරලා ආයේ ඔන් කරලා ස්ටාර්ට් කරලා ටිකක් දුර ගිහලා බලන්න. මගේ නම් එහෙම කරාට පස්සේ බල්බ් එක නෙමුණා. මගේ නම් තිබ්බේ එන්ජින් මේ මොකද එන්ජින් බල්බ් එක පත් වෙනද. ඔයාලත් පොඩ්ඩක් try කරලා බලන්න. අනිවාර්යෙන් එන්ජින් එකේ හරි මොකක් හරි අවුලක් තිබුණ නැත්නම් අනිවාර්යෙන් ඒ ලයිට් එක පත් වෙන්න පුළුවන්. ඒ ලයිට් එකේ මම දිගටම යන්නේ වෙන්නේ නැත්නම් ඔයාලා ළඟම තියෙන සේල්ස් සෙන්ටර් එකට කතා කරලා පොරට ක්ලේම් කරගන්න නැත්නම් මුලින්ම කම්පැනියට කතා කරලා පුළුවන් තරම් මන්ට ඔයාලගේ ඔය ෆෝල්ට් එක හදාගන්න. මොකද ඊටම චේන්ජ් එකක් හදුවොත් අවුලක් වෙනවා. ඔයාලා බලන්න ඔයිල් ලෙවල් එකේ ලයිට් එක පත් වෙනවා නම් ඉතලා බලන්න මේ ඔයාලා ඔයිල් අඩු වෙලාද ඒක පොඩ සමුදලා දැනගෙන ඉඳලා හදියටම මේ ස්ටෑන්ඩ් එක ගාලා බලන්න ඔයාලගේ ඔයිල් ලෙවල් එක මේ හරි ගන්නට දිනවද. ඕකත් මේ දවස්වල ගොඩක් අය මේ අහලා තිබ්බා මෙඩේ කියන්නේ මෙහෙමයි. ඔක ඇත්තම තිබ්බේ ගොඩක් බයික් අරන් තියන්නේ තමන්ගේ පළවෙනි බයික් එක. ඉතින් ඒ වගේ දෙයක් වුණාම එයා මොනවද කරන්න ඕනේ කියලා මේ යාර අයිඩියා එකක් නැහැ. මේ ගොඩක් අය බය වෙලා පටන් මෙතෙක් දාගෙන බයික් එක දානවා. ඒකෙන් ඉතින් බයෙන් කියන්නේ නැහැ. නැත්තම් මේ කලින් දෙබයික් දුවපාටි කට්ටියෙන් ඔය ඉතින් නේ දන්නවා. එයාටත් අත්දැකීම් ඇති. එයාට එච්චර ඒගොල්ලෝ එච්චර ගන්නත් නැහැ. මේ අවුතින්ම ගත්ත කට්ටිය තමයි ඔය මේ කොහෙද ඇවිල්ලා එන්නේ. මේ දෙත්තා මේ දෙක එක්තරගේ ඉඳන්වත් නැහැ. ඔය විදිහට මේ අද දෙදින් මට ওই ටික තමයි මට කියන්න මොනවද ඉන්නේ මේ මොකද මගේ කමෙන්ට් කරලා මේ වීඩියෝ එක කියන්නේ මට රින් විදියක් තමයි වුණා. ඉංග්‍රීසි තමයි. එනම් කොල්ලෝනේ මේ මට වීඩියෝ දිවරයි මොනවද දෙයක් දිනවරම් මේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් කරලා අනිවාර්යෙන් අපේ මේ ගෲප් එකට ජොයින් වෙන්න. ඔයාලට මට ප්‍රශ්න තියෙනවා නම් ඒක අනිවාර්යෙන් පුළුවන් ඔයාලට උත්තර මේ ප්‍රශ්නට උත්තරයක් ගන්න මේ මමත් ඉන්නවා. කවුරුත් සෙන් රිප්ලයි කරලා නැත්නම් මම රිප්ලයි කරලා ඉතින් මම ගන්න දෙයක් මොනවද ටෙක්නොලොජිම ඒ වගේම තමයි ගොඩක් දුරට එඩානි දරියාවකට NS200 එකේ MT15 එකේ ලොං රිව් එකක් ගන්න පුළුවන්. මේ ඔය දෙකෙන් එකක් එක් බලමු මෙතනින් ඉඳලා ගොඩක් දුරට පුළුවන් වෙයි. එනයිනේ බොම් ස්ටුඩියෝ මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ මට දෙන්න සපෝට් එක කරන්නේ. එහෙනම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, අනිත් කට්ටියටත් දාන්න අනිවාර්යෙන්. එහෙනම් මොඩම සුබ දවසක්. ටිකියා